Hello guys, welcome back to the new gaming. අද අපි ටූර්නමන්ට් එක ශ්‍රී ලංකාවට යන්නේ. ශ්‍රී ලංකාවට මැච් 17ක් තියෙනවා. බලමු මැච් 17න් කීයක් ශ්‍රී ලංකාව වින් කරයිද කියලා. මුලින්ම නේපාලයත් එක්ක තමයි මැච් එක තියෙන්නේ. අපි ටීම් එක හදාගමු. අවිස්කරණ දිනුවට දසුන් ශානක ඇඩ් කරනවා වුණා. චමිදු වික්‍රමසිංහ වෙනුවට මහේෂ් තීක්ෂණ ඇඩ් කරනවා. සිත ෆර්නාන්ඩෝ වෙනුවට මතේෂ පතිරණ ඇඩ් කරනවා. බලමු කොහොම වෙයිද කියලා අද මැච් එක. මොකක් වෙයිද කියලා. ඕවර්ස් දෙකක මැච් එකක් තමයි අද තියෙන්නේ. අපි යමු මුලින්ම කාසිය වාසිය ලබා. A warm welcome to one and all. Thank you for joining us. It's a beautiful morning and we are sure it's going to be a very high intensity game. මුලින්ම කුසල් මෙන්ඩිස් ටේල්ස් ලැසිල්ලනවා. ටොස් එක නේපාල කණ්ඩායම ජයග්‍රහණය කරන අතර ඔවුන් පළමුවෙන් බැට් කිරීම සූදානම් වෙනවා. These players will be taking the field today. Both teams look balanced and eager to perform. කණ්ඩායම් දෙක හොඳ තත්ත්වයක ඉන්නවා. බලමු ශ්‍රී ලංකාවට කොහොම තරගයක් දෙයිද නේපාල කණ්ඩායම. අපි ඕපන් බෝලර් ලෙස කවුද තෝරගන්නේ? මතීෂ පතිරණ තෝරගමු. Welcome everyone to this wonderful venue. We have the umpires walking out with the new ball in their hand. Out come the openers, cheered by a good crowd in. හරි අපි සූදානම් වෙනු පළවෙනි ඕවරේ පළවෙනි පන්දුව යවීමට මතීෂ පතිරණ දුවගෙන එනවා. Decided to bowl that from round the wicket. ඉනිසින් පන්දුවක් තමයි මතීෂ පතිරණ යවන්නේ. He didn't get any timing on that one. පන්දුවට එක ලකුණක් ලබා ගන්නවා නේපාල කණ්ඩායම. Good backing up by the fielder. දැන් දෙවෙනි පන්දුව දෙවෙනි පන්දුවටත් එක ලකුණයි. Ah, that's a good throw. තුන්වෙනි පන්දුව Pushed in the gap. එක ලකුණ Batsmen will ලබා look to get ගන්නවා. some valuable runs here. දෙවෙනි ලකුණකට අධි යනවා නේපාල කණ්ඩායමේ. තුන්වෙනි පන්දුව ලකුණු දෙකක් ලබා ගන්නවා. පොඩි ඉන්ජරි එකක් එනවා. අවුලක් නැහැ. ඒක ෂේප්. ස්ප්‍රේ පාරක් යව මේක හරියනවා. අපි යමු දැන් හතරවෙනි පන්දුවට. That's going to be for all right. Sweet timing. හතරක් ලබා ගන්නවා නේපාල කණ්ඩායමෙන්. Turned away for a single. Nice. It's very lucky to get away with that one. ලකුණු 9 නේපාල කණ්ඩායම දැන් දෙවෙනි the pace of the ඕවරේ ball වන්දු is a good way to හසරංග go. වීමට සූදානම් වෙනවා. බලමු වන්දු හසරංගගේ පළවෙනි පන්දුව. පළවෙනි පන්දුවට එක ලකුණයි. Played away towards. දෙවෙනි පන්දුව Easy enough for the batsman to play for a single or a two if they run well. දැන් ලකුණු තත්ත්ව ලකුණු 11යි. To see them run like that. තුන්වෙනි පන්දුව Turned away for a single. ලකුණක් කරා දිව යනවා. Looks like he couldn't jump the pace of the ball. දෙවෙනි ලකුණ He ලබා has ගන්නවා lost this නේපාල one කණ්ඩායම. completely. තුන්වෙනි ලකුණට ලබා ගන්නවා. මිස් ෆීල්ඩ් එකේ අවස්ථාව උපරිම ප්‍රයෝජන ගන්නවා නේපාල කණ්ඩායම. This kind of a fielding effort is really not going to help them. Well, he has to bowl that one again. The gear a bit. Well placed into the gap, possible too.
Lucky not to have conceded more runs. Death overs, they'll have that security. Good shot by the batsman. Can they steal a second here? Ah, that's a good throw. Straight into his hands. Couldn't time that well as you'd have liked. ඕවර් දෙකේ ඉවරෙද්දී නේපාල කණ්ඩායමෙන් ලකුණු 21ක් ලබා ගන්නවා. ශ්‍රී ලංකාවට ලකුණු 22කට End of the ආරක්ෂා first inning won't be long ලබා before දෙනවා we නේපාල කණ්ඩායම. බලමු ශ්‍රී ලංකා කණ්ඩායම කොහොම උත්තර දෙයිද කියලා. නේපාලයේ දුනි ලක්කයට The fielding side looks warmed up and මුලින්ම ready to ඕපන් go. කරනවා පැතුම් නිස්සංග Openers සමින් walking නායක in and කුසල් the crowd මෙන්ඩිස් cheering in anticipation. Spinner brought into the attack. පැතුම් නිස්සංග මුල පන්දුවට පහර දෙන සූදානම්. බලමු පළමු පන්දුව. පළමු Glorious, පන්දුවට උඩින් පහරක් කළා ගන්න absolutely ලකුණු glorious. Good fielding, හය saving crucial නවත්තනවා. runs for his team. දර්ශන වෙන ලෙස ලකුණු 6ක් වලක් කරනවා. Very well played, just working on the field where the ඒක gaps නම් are. සුපිරි. අපි ආයෙ බලමු ඒක. ලකුණු 6ක්ම තමයි ඒක. බවුන්ඩරි ලයින් එකේ ඉඳන් නවත්තන්න. Good stop, saved a certain boundary. දෙවෙනි පන්දුව. Very Same well boundary struck, on ලකුණු nobody's going 6ක් to catch දෙන්න. that unless in the crowd. ලකුණු 6ක් ලබන්න පැතුම් නිස්සංග. Oh, well bowled, a ripper. That's high. හතරවෙනි පන්දුවෙන් පැතුම් නිස්සංග උඩ පන්දුවල වදී the right දෙවියනවා. leg, then found the edge. ලකුණු 8යි පන්දු 4කට පැතුම් Fielding නිස්සංග side is දෙවියනවා. ecstatic after that breakthrough. බලමු අපි දැන් කවුද එන්නේ. අපි කමින්දු මෙන්ඩිස් කියනවා. බලමු කමින්දු මෙන්ඩිස් කොහොම කරාද කියලා. උපනායක ශ්‍රී ලංකා කණ්ඩායමේ කමින්දුගේ පන්දු Tremendous පළවෙනි hit this. පන්දුවටම That's a ලකුණු crowd catcher. That's a six. 6යි. කමින්දු මෙන්ඩිස් කොහොමුණ දුම් පළමු පන්දුවෙන්ම ලකුණු 6ක්. දෙවෙනි පන්දුව Oh, that's a ඩොට් බෝල් beautiful එක delivery. The bowler, pace bowler into the attack. Superb delivery. Can't do much. Good shot for a single. He really had to reach for the ball to collect it. Almost unplayable. නැවතත් කමින්දු මෙන්ඩිස්ට අවස්ථාව. Very well struck. Oh, Nobody's going to ලකුණු- catch that unless in the ලකුණු 6යි crowd. කමින්දු මෙන්ඩිස්. ඒ සමගින් ලකුණු සමතත්වයට පත් වෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම. that security. තව එක ලකුණයි අවශ්‍ය ජයග්‍රහණය සඳහා. That's a ලකුණත් good shot ලකුණු. from the batsman. Wasn't the best හතරකින් ball though. වාර්තා කිරීමේ කමින්දු මෙන්ඩිස් නක් වෙනවා. කමින්දු මෙන්ඩිස් ආවා ගැහුවා. This has been an තරගයේ impressive වීරයා performance. They got just කමින්දු about මෙන්ඩිස් everything right today. ඒත් සමගින් A ටූර්නමන්ටුවේ well-deserved පළවෙනි තරගයේ ජයග්‍රහණයකින් ආරම්භ කිරීමේ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. බලමු ටූර්නමන්ට් එකේ ඉතුරු තරගත් නැරඹීමට දැම්ම දෙනු ගේමින් මගේ channel එක subscribe කරලා තියාගන්න. කමෙන්ට් කරලා share කරන්න. goodbye යන ගිල්ලෙන්න.